දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. අද ඔබට කතා කරන්නේ ඇයි මිනිස්සු යක්ෂයාට මෙච්චර බය? ඔබට අද කතා කරන මාතෘකාව මම ඔබට කිව්වනේ මේ දේ කතා කරනවා කියලා. ඉතින් අද ඔබට කතා කරන්නේ ඇයි මිනිස්සු යක්ෂයාට මෙච්චර බය? මෙන්න මේ මාතෘකාව යටතේ. ඉතින් ඒක ඇත්තටම මටත් ප්‍රශ්නයක්. ඇයි මිනිස්සු මෙච්චර යක්ෂයට බය කියලා? පුදුම බයක් තියෙන්නේ මිනිස්සු යක්ෂයට. පුදුම බයක් තියෙන්නේ. දේවාල වලට ගිහිල්ලා යම් කිසි දෙයක් කිරුවා කිව්වොත් උන්න බය වෙලා. එතකොට උන්න මොනවාද වස් කවියක් කිව්වොත් ඔන්න බය වෙලා. එතකොට අලු මොන හරි වුණා කිව්වොත් ඔන්න බය වෙලා. මොන හරි කණ්ඩ දුන්න කියලා කිව්වොත් ඔන්න බය වෙලා. පුදුම බයක් තියෙන මේ යක්ෂයාව පාවිච්චි කරලා කරන දේවල් වලට මිනිස්සු පුදුම බයක් තියෙන. මට මං එක වෙලාවකට කල්පනා කරනවා මේ මිනිස්සු ඇයි මෙච්චර යක්ෂයට බය? ඔබ දන්නවද දෙවියන් වහන්සේට බය නෑ යක්ෂයට බය තරම්. හාලෙලූයා. දෙවියන් වහන්සේට බය නෑ යක්ෂයට බය තරම්. ඒ තරම් යක්ෂයට බයයි. දෙවියන් වහන්සේට එහෙම බය නෑ මිනිස්සු. යක්ෂයට පුදුම බයක් තියෙන්නේ. පුදුම බයක්. ඔන්න කවුරු හරි කිව්වොත් ඔන්න ඔයාට යම් කිසි දෙයක් යක්ෂයාව පාවිච්චි කරලා කියලා ඔන්න ඒක පිළිගන්නවා. මිනිස්සු පිළිගන්නවා ඒක. ඒක අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය දෙයක්. ඒකයි යක්ෂයාව පාවිච්චි කරලා කරන මිනිස්සුયો මේ උන් සල්ලි අරගෙන දේවල් කරනවා. එතකොට හරි ලොකු කමින් කියනවා අපි අර දේවාලෙට ගියා අපි අරහෙම මුදල් වියදම් කෙරුවා. හාලෙලූයා. එහෙම කියනවා. හැබැයි දෙවියන් වහන්සේ ළඟට ආවොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට ආවොත් ඔබට පුළුවන් ඒ තිබෙන්නා වූ ආශිර්වාද තිබෙන්නා වූ ඒ උරුමය ඒ තිබෙන්නා වූ මේ තේජස ඒ වගේම ආධිපත්‍ය ඔබට ලබා ගන්න. හාලෙලූයා. ඔබ කිසි යක්ෂයෙක්ට බය වෙන්නේ නැහැ එතකොට. කිසිම යක්ෂයෙක්ට. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ. ක්‍රියා 4:3. ක්‍රියා 4:3 යොහන්ව සහ පේත්‍රස්ව ඔවුන් මන්ත්‍රණ සභාවට ගෙනල්ලා ඔවුන් ප්‍රශ්න කරලා ඔවුන්ව හිරගෙදර දාන. හාලෙලූයා. හිරගෙදර දාන. හැබැයි පේත්‍රස් සහ යොහන් දෙවියන් වහන්සේට ආඥා කරුවේ නෑ මේ යක්ෂ බලපෑමෙන් ඔබ වහන්සේ අපව මුදා ගන්න. මේ යක්ෂයාගෙන් අපි ඔබ වහන්සේ මුදා ගන්න. මේ යක්ෂයාගේ ක්‍රියාවන් වලින් අපිව මුදා ගන්න. එහෙම ආඥා කරුවේ නෑ. උන්වහන්සේගේ වචනේ කියන්නේ යොහන් සහ පේත්‍රස් සහ යොහන් හොඳට නිදිය ගත්තා. දේවදූතය ඇවිල්ලා කතා කරනකම් හොඳට නිදිය ගත්තා. හාලෙලූයා. බලන්න පේත්‍රස් සහ යොහන්ගේ මනස. හාලෙලූයා. පේත්‍රස් සහ යොහන්ගේ මනස බලන්න. ඔවුන් අද ක්‍රිස්තියානි මිනිස්සු වගේ නෙමේ ඔවුන් ක්‍රියා කෙරුවේ. ඔවුන් හිටියේ ඔවුන් එතනදී ක්‍රියා කරන්න ගත්තේ. අද කිතුනුව කොහොමද? අද කිතුනුවගේ කටේ තියෙන්නේ යක්ෂයව උසස් කරන වචන. යක්ෂයව ගෞරවයට පත් කරන වචන. බලන්න විදිය. අද කිතුනුවා යන්නේ කොහෙද කියලා කිතුනුවා දන්නේ නැහැ. කිතුනුවා අද මොනවද කරන්න කියලා අද කිතුනුවා දන්නේ නැහැ. හාලෙලූයා. කිතුනුවා දන්නේ අද කිතුනුවා මොනවද කරන්න කියලා. කිතුනුවා දන්නේ අද කිතුනුවා කොහෙද යන්නේ කියලා. බලන්න කොච්චර මිනිස්සු අද රැවටීමක ඉන්නවද කියලා. ලෝකයේ මිනිස්සු කොහොමත් රැවටිලා ඉන්නේ.
වෙනත් වෙනත් ආගම් වල ඉන්න මිනිස්සු කොහොමත් රැවටිලා ඉන්නේ. අද කිතුණුවා රැවටෙන එකයි ප්‍රශ්නේ. කිතුණුවව යක්ෂයා රවට්ටන එකයි ප්‍රශ්නේ. හාලෙලූයා. ඇයි කිතුණුවව යක්ෂයා රවට්ටන්නේ? කිතුණුවව යක්ෂයා රවට්ටන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඔවුන් යක්ෂයව උසස් කරනවා, යක්ෂයව ගෞරවයට පත් කරනවා. රෝගයක් ආවොත් යක්ෂයව ගෞරවයට පත් කරනවා. ප්‍රශ්නයක් ආවොත් යක්ෂයව ගෞරවයට පත් කරනවා. හිගකමක් ආවොත් යක්ෂයව ගෞරවයට පත් කරනවා. එතකොට අසමගිකමක් ආවොත් යක්ෂයව ගෞරවයට පත් කරනවා. මරණයක් වුණොත් යක්ෂයව ගෞරවයට පත් කරනවා. කොහෙද යන්නේ කියලා කිතුණුව දන්නේ නැහැ. මොනවාද කරන්න කියලා කිතුණුව දන්නේ නැහැ. මොනවාද මේ කියවන්නේ කියලා කිතුණුව දන්නේ නැහැ. හාලෙලූයා. අද ක්‍රිස්තියානිය ඉගෙන ගන්නෙත් යක්ෂයා පාර ගහලා. යක්ෂයාට පුළුවන් දේවල් කරන්න. අම්මෝ යක්ෂාත්මක් එලවන්න යද්දී මේ නිග්‍රහාරව ඉඳලා තමයි අපි එන්නේ. හාලෙලූයා. යක්ෂයා hina වෙන්නේ නැති තැන්වලුත් hina වෙනවා ඇති. යක්ෂයා hina වෙන්නේ නැති තැන්වලින් hina වෙනවා ඇති. බලන්න එදා ආදම් සායව කෙරුවෙත් ඔන්න ඔය දෙයමයි. ආදම් සායව කෙරුවෙත් ඔන්න ඔය දෙයමයි. ඔය මෝඩ වැඩේමයි. හාලෙලූයා. ඔය මෝඩ වැඩේමයි කෙරුවේ. ඔබට තිබෙන ආධිපත්‍ය බලය ඔබ ප්‍රයෝජනයට අරගෙන ඒක ක්‍රියා කරවන්න. ඒක තමයි කරන්න ඕනේ. ක්‍රිස්තුස් කියන ස්ථානයේ ඔබ ඉන්නවා නම් ඔබට පුළුවන් යක්ෂයාට එහා ගමනක් ඔබට යන්න. මොකද ඇත්තටම ඔබට ගමනක් යන්න දෙයක් නැහැ. ඔබව එතනට ගෙනල්ලා තියෙන්නේ. යක්ෂයා පරාද කරලා ඉවරයි. යක්ෂයා පරාද කරලා ඉවරයි. ඔබ දන්නවද? ඔබට මම මේ සුභාරංචියක් කතා කරන්න. ඔබ යේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ විදියට පිළිගත්තව ඒ තප්පරේ ඉඳන් යක්ෂයාට ඔබගේ තිබුණ සියලු සැලසුම් නැති වෙලා ගියා. සියලු සැලසුම්. මොකද ඔබව පේන්නේ නැති වුණා යක්ෂයාට. ඔබව පේන්නේ නැති වුණා. හාලෙලූයා. ඔබව පේන්නේ නැති වුණා යක්ෂයාට. මොකද ඔබට ඒ ජීවිතේ මැරිලා වැළලුණා. ඔබට අලුත් ජීවනයක්, අලුත් ජීවිතයක් තමයි ඔබට හම්බුනේ. හාලෙලූයා. ඒ ජීවනය කරුණ කොටගෙන, ඒ ජීවිතයේ කරුණ කොටගෙන ඔබගේ ශරීරයට රෝග එන්න බෑ. ඔබගේ පෞ ජීවිතය අසමාදාන එන්න බෑ. ඔබගේ දරුවෝ අසාර්ථක වෙන්න බෑ. ඔබගේ ව්‍යාපාර අසාර්ථක වෙන්න බෑ. ඔබගේ රැකියාවන් වල උසස් වීම නොලැබී තිබෙන්න බෑ. ඔබට ආහාර නැති වෙන්න බෑ. ඔබට ඇඳුම් පැළඳුම් නැති වෙන්න බෑ. ඔබගේ සාර්ථකත්වය නැති වෙන්න බෑ. ඔබගේ මුදල් පැමිණීම නැති වෙන්න විදියක් නැහැ. ඔබට හිඟ වෙන්න විදියක් නැහැ. හාලෙලූයා. අන්න ඒ තරම් ඔබගේ අනර්ග වූ ජීවිතය ගැන ඔබ දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැනගැන්මෙන් ඔබ දැනගන්න. දැනුමෙන් ඔබ දැනගත්තට වැඩක් නැහැ. දැනගැන්මෙන් ඔබ දැනගන්න. අන්න එතකොට තමයි ඔබට සාර්ථක වෙන්න පුළුවන්. හාලෙලූයා. මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න මේ පවුල. මේ සහෝදරී මීට මාස 9කට කලින් තමයි ශ්‍රී ලංකාවේ මීගම ආශිර්වාද උල්පත සභාවට ආවේ. අවුරුදු 9ක් තිස්සේ ඇයට දරුවෝ ඉඳලා නැහැ. හාලෙලූයා. ඇයට දරුවෝ ඉඳලා නැහැ. අවුරුදු 9ක් තිස්සේ. ඉතින් ඔවුන් නොයෙකුත් දේවල් කරලා මේ දෙන්න බෞද්ධ දෙන්නේ. බෞද්ධ ධර්මය අදහපු දෙන්නේ. ඉතින් නොයෙකුත් දේවල් කරලා තිබුණා. ඔවුන් මේ සහෝදරිය ආවේ එයාගේ නංගිත් එක්ක නංගිගේ ප්‍රශ්නයක් විසඳ ගන්න. නංගි තනියට තමයි එක්කන් ආවේ. ඒ මොහොතේ දෙවියන් වහන්සේ ඇයට කතා කෙරුවා. මෑට කතා කෙරුවා දෙවියන් වහන්සේ. කතා කරලා දෙවියන් වහන්සේ මට කිව්ව දේ තමයි අහන්න එයාගෙන් මොනවද ඕනේ කියලා. ඇයගෙන් මං අහපුවම ඇය මට කිව්වා පාස්ටර්
අවුරුදු 9ක් තිස්සේ දරුවෝ නැහැ. අපි දරුවෙක්ට ආසාවෙන් ඉන්නවා. අපි නොයෙකුත් දේවල් කෙරුවා. බෞද්ධ ධර්මය අනුව නොයෙකුත් දේවල් කෙරුවා. හින්දු ආගම අනුව නොයෙකුත් දේවල් කෙරුවා. අපි පුද පූජාවන් කෙරුවා. එතකොට බාරහාර ඔප්පුණා. ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේ මට කිව්වා පුතේ පාස්ටර් මැජරට කියන්න. ඔයාගේ භාර්යාවට කියන්න යාඥා කරන්න කියලා. මං කිව්වා පාස්ටර් මැජරට ඔයා ඒ කුසට අත තියලා යාඥා කරන්න. ඒ අත තියලා යාඥා කරද්දී දෙවියන් වහන්සේ මට කිව්වා මේ අවුරුද්ද ඇතුළත ඒ කුසට දරුවෙක් එනවා කියලා. හාලෙලූයා. ඒ කුසට දරුවෙක් එනවා කියලා. බලන්න ඒ වෙනකන් යක්ෂයාට තමයි සියලුම බලය ආධිපත්‍ය ඒ කුස තුල තිබුණේ. යක්ෂයාට විතරයි. සියලු බලය ආධිපත්‍ය මේ ඒ කුසේ තිබුණේ. ඒ කුසේ අයිතිය තිබුණේ යක්ෂයාට. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේ ළඟට එනම් ශ්‍රී ලංකාවේ මීගම ආශිර්වාද උල්පත සභාවට ආවා විතරයි. ඒ කුස දෙවියන් වහන්සේ බාරගත්තා. හාලෙලූයා. දෙවියන් වහන්සේ බාරගත්තා. දෙවියන් වහන්සේ බාර අරගෙන ඇයගේ කුසට දරුවෙක් මාස 9කට පස්සේ ඇයගේ කුසට දරුවෙක් ආවා. හාලෙලූයා. මාස 9කට පස්සේ ඇයගේ කුසට දරුවෙක් ආවා. ඇයට දෙවියන් වහන්සේ කිව්ව දේ දෙවියන් වහන්සේ ස්ථීර කෙරුවා. අන්න ඊට පස්සේ ඇය ඔබ දන්නවද ඇය එක දවසයි ආවේ. ඒ ජනවාරි මාසේ එක දවසයි ආවේ. මේ පෙබරවාරි මාසේ එක දවසයි ආවේ. හැබැයි එතනින් පස්සේ ඇය ආවේ නැහැ. ඊට පස්සේ ඇය මට කතා කෙරුවා. ඇය මට කතා කරලා කිව්වා පාස්ටර් ඔබතුමා කිව්වා වගේම දරුවෙක් කුසට ඇවිල්ලා තිබෙනවාද? හැබැයි ඩොක්ටර්ස්ලා කියනවා හાર્ට් එක වැඩ කරන්නේ නැහැ කියලා. හාලෙලූයා. මං ඇයට බැන්නා. ඇයට නොයෙකුත් විදියට මං ඇයට බැන්නා. ඇයට මං කිව්වා ಗುಣමකු වෙලා ඔයාට අවුරුදු 9කට පස්සේ දරුවෙක් ආවා. නිකන්වත් ඔයා කෝල් එකක් දීලා ඔයා සභාවට ඇවිල්ලා ඔයා කිව්වේ නැහැ. හාලෙලූයා. මම මේ සාක්ෂිය ඇය ප්‍රකාශ කරනවා. මම මේ සාක්ෂිය ඔබට ඉදිරිපත් කරන්න. වෙන දවසක ඔබට ඉදිරිපත් කරන්න මේ සාක්ෂිය. බලගතු සාක්ෂිය. හාලෙලූයා. ඉතින් ඊට පස්සේ ඇය මට කතා කරුවට පස්සේ කතා කරලා ඇය තිබ්බ ෆෝන් එක. තියලා ඇය මට තියන්න කලින් කිව්වා පාස්ටර් ස්කෑන් එකක් තියෙනවා. ඒ ස්කෑන් එකෙන් තමයි ඩොක්ටර්ස්ලා තීරණය කරන්නේ වොෂ් කරනවද නැද්ද කියලා. හාලෙලූයා. මං කිව්වා ඔයා ස්කෑන් එක කරන්න. ඒ ස්කෑන් එකේ රිපෝට් එක ආවේ හાર્ට් එක වැඩ කරනවා කියලා. බරක්ක සුකුබුරියදලබක. කරිකතමල කරිකද බරියන්තලබක. හාලෙලූයා. බලන්න ඇය මට කතා කෙරුවා. ඇයගේ කන ඇතුලෙන් ඒ දරුවට ගියා ජීවනය. ඒ මැරිච්ච දරුවට ගියා ජීවනය. දෙවියන් වහන්සේ දුන්න ඒ දරුවට යක්ෂයා මොනවාද කෙරුවේ? මරලා දැම්මා. මරලා දැම්මා. ඇයි මරලා දැම්මේ? මොකද්ද හේතුව? ඔවුන් දෙවියන් වහන්සේ ළඟට ආවේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේට ජීවිතය දුන්නේ නැහැ. ස්වාමින් වහන්සේත් එක්ක ජීවිතය ගත කරන්න ආවේ නැහැ. හැබැයි ඔවුන් යටහත් වෙලා මට කතා කරපු නිසා ඔවුන්ගේ බ්ලීඩ් වීම නැවතුණා. හාලෙලූයා. ඒ වෙනකන් ඔවුන්ට බ්ලීඩ් වුණා. ඒ බ්ලීඩ් වීම නැවතුණා. ඒ ලේ ගමන ලේ යන එක නැවතුණා. ඒ විතරක් නෙමේ ඔවුන් ස්කෑන් එකක් ගත්තා. ඒ ස්කෑන් එකෙන් ඩොක්ටර්ස්ලා කිව්වා නැවත ඒ හાર્ට් එක වැඩ කරන්න අරගෙන. හාලෙලූයා. නැවත ඒ හાર્ට් එක වැඩ කරන්න අරගෙන. බලන්න මාත් එක්ක කතා කිරුවා විතරයි හાર્ට් එක වැඩ කරන්න ගත්තා. ඒ වගේම ඒ ලේ යන එක නැවතුණා. හාලෙලූයා. යක්ෂයාට බෑ මගේ වචන වලට වඩා එහා යන්න. යක්ෂයාට බෑ මං කියන දේට වඩා එහා දෙයක් කරන්න. හාලෙලූයා. ඉතින් ඔබ කවමදාවත් යක්ෂයව ඔබ උසස් කරන්න එපා. යක්ෂයව ඔබ උසස් කරපු ගමන් යක්ෂයාට ඔබ පේන්න ගන්න. ඔබ යක්ෂයා පල්ලෙහාට දාලා දෙවියන් වහන්සේ උසස් කරන්න ගත්ත ගමන් යක්ෂයට ඔබ පේන්නේ නැති වෙනවා. ඌගේ සැලසුම් විතරක් නෙමෙයි
ඔබ උන්වහන්සේ පිළිගත් දවසේම ඒ සැලසුම් අසාර්ථක වුණා. හාලෙලූයා. ඌගේ සියලු සැලසුම් අසාර්ථක වුණා. ඒ විතරක් නෙමේ ඔබව පේන්නේ නැති වුණා ඌ. ඔබව පේන්නේ නැති වුණා ඌ. හාලෙලූයා. මොකද උන්වහන්සේ ඔබ කරා පවුරක් ගොඩ නැගුවා. ඔබ කරා පවුරක් ගොඩ නැගුවා. ඒකයි දේව වචනේ කියන්නේ ඔබ වහන්සේ මගේ පවුර. ඔබ වහන්සේ මගේ බලකොටුව. හාලෙලූයා. ඔබ වහන්සේ මගේ රක්ෂස්ථානය. හාලෙලූයා. ඉතින් මම ඔබට නැවත නැවත කියනවා ඔබට දරුවෙක් නැත්තම් ඔබ මීගමේ ආශිර්වාද උල්පත සභාවට එන්න. ශ්‍රී ලංකාවේ මීගමේ ආශිර්වාද උල්පත සභාවට එන්න. ඔබට ඒ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. හාලෙලූයා. ඔබ එක දවසක් විතරක් ඇවිල්ලා නවතින්න එපා. මේ සහෝදරය එක දවසයි ආවේ. ඒ ආශිර්වාද ලැබුණා. හැබැයි දැන් ඕන් දිගටම එනවා. හාලෙලූයා. දැන් ඕන් දිගටම එනවා. එහෙම වෙන්න එපා. ඔබ දිගටම ආවනම් හැබැයි මේ සහෝදරී මීට කලින් දිගටම ආවනම් මීට කලින් ඒ දරුවෙක් ඇගේ කුසට අරගන්න තිබුණා. හාලෙලූයා. ඇගේ කුසට අරගන්න තිබුණා. හැබැයි ඇය පරක්කු වෙච්ච නිසා නමුත් උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වුණා. හාලෙලූයා. සැලැස්ම ඉෂ්ට වුණා. ඉතින් මම ඔබට ප්‍රකාශ කරනවා යක්ෂයාට බෑ ඔබට විරුද්ධව කිසි දෙයක් කරන්න. කිසිම දෙයක් කරන්න බෑ යක්ෂයා. ඔබට තිබෙන්නේ යක්ෂයාව පරාද කරලා ඇත්තටම යක්ෂයාව පරාද කරන්න දෙයක් නෑ. යක්ෂයා හැම මොහොතෙම පරාජිතයි. හැම මොහොතෙම. ඉතින් ඔබට තිබෙන්නේ උන්වහන්සේව උසස් කරලා උන්වහන්සේව ගෞරවයට පත් කරලා ඔබ දැනගැන්මෙන් දැනුම ලබා ගන්න. දැනගැන්මේ දැනුම ඔබ ලබා ගන්න. හාලෙලූයා. දැනගැන්මේ දැනුම ඔබට තිබෙනවා නම් ඔබට පුළුවන් සාර්ථක කිතුණුවෙක් විදියට ගමන් කරන්න. හාලෙලූයා. සාර්ථක කිතුණුවෙක් විදියට. ඔබට ජේසු පිහිටයි.